අපි මේකත් හඬනගලා කියවුවොත් එහෙම අයි බාල කා ප්‍රස්තිතෝ හමස්මාන් මෘත්‍යුලෝකාද් දේව ලෝකම් න කේනාපි සෝචනීයං මේ මරණම් ඊශ කෘපයා සුඛේ නෛව තනු මේතා ත්‍යක්තුං සමර්ථෝස්මි යුෂ්මාභි පුන රස්මින්නාශ්‍රම පදේ සද්ධර්මේන ව්‍යවහර්තව්‍යම් න කදාපි මතිබේදෝ ජායතා මම පුත්‍රේසු යුෂ්මාසු. කොට පුළුවන් තරම් අපි හඬනගලා උදාලත් මං කියනකොට පුළුවන් තරම් කියන්න උත්සාහයක් ගන්න. හරි අපි ඒකේ තේරුම සාකච්ඡා කරගෙන යමු. අයි බාලක ප්‍රස්තිතෝ හමස්මාන් මෘත්‍යු ලෝකාත් දේව ලෝකම්. දැන් මෙතනින් එහාට මම ලොකුවට 1 2 3 4 5 කිය කඩ වෙන් කරන්න නැහැ. ලොකු අමාරු පදයක් තිබ්බොත් කඩන්න, අමාරු පදයක් තිබ්බොත් ඒක කඩන්නම්. අයි බාලක ඒ කියන්නේ ප්‍රිය දරුවනි. ප්‍රිය දරුවනි ප්‍රස්තිතෝ හමස්මාන් මෘත්‍යු ලෝකාත් දේව ලෝකම්. ඒක අපට කඩලා දක්වන්න පුළුවන්. මෙතන සංදි වලින් වෙන් කරලා විසන්ධි කරලා දක්වලා තියෙනවා. ප්‍රස්තිත අහම් අස්මාන් මෘත්‍යු ලෝකාත් දේව ලෝකම්. මෙතන වචන බර ගන්නක් එකතු වෙලා තමයි ඒ සංදිය නිර්මාණය වෙලා තියෙන්නේ. ප්‍රස්තිතෝ අහම් ඒ කියන්නේ දැන් ප්‍රිය දරුවනි අහම් අස්මාත් මෘත්‍යු ලෝකාත් ඒ කියන්නේ අහම් ඒක තියෙනවා මේක ඇස්සේ හැංගිලා අහම් අස්මාත් මෘත්‍යු ලෝකාත්. අස්මාත් කියන එක මෙතන තියෙනවා. මෘත්‍යු ලෝකාත් කියන එක මෙතන තියෙනවා. ඊට පස්සේ දේව ලෝකම් ප්‍රස්තිත. දේව ලෝකම් ප්‍රස්තිත කියන එක තියෙනවා. ඒ කියන්නේ අහම් අස්මාත් මෘත්‍යු ලෝකාත් මම මේ මිනිස් ලොවින් අහම් මම අස්මාත් මේ මෘත්‍යු ලෝකාත් මේ මිනිස් ලෝකයෙන් මෘත්‍යු ලෝකාත් මිනිස් ලෝකයෙන් මොකද කරනවා කියන්නේ දේව ලෝකාත් දේව ලෝකම් ප්‍රස්තිත දෙව්ලොවට ප්‍රස්තිත පිටත් ඌෙක් වන්නට නියමිත යන. කියන්නේ දැන් දෙව්ලොවට යන්න හදන්නේ කියලා කියනවා. ඒ කියන්නේ මේ මැරෙන්න තමයි මං හදන්නේ. ඊට පස්සේ න කේනාපි සෝචනීයම් මේ මරණ. මේ කියන්නේ කේනාපි කේන අපි කියනවා කවරෙකු විසින්වත් කේනාපි කවරෙකින් විසින්වත් මේ මරණම් මාගේ මරණයට සෝචනීයං ඒ කියන්නේ ශෝක මොකක් කරන්න කියලාද කියන්නේ න සෝචනීයම් ශෝක කරන්න එපා. ඒ කියන්නේ ශෝක නොකරන්න මාගේ මරණයට. කවරෙකු විසින්වත් මාගේ මරණයට ශෝක නොකට යුතුයි. කේනාපි මේ මරණම්න සෝචනීයම්. ඊට පස්සේ කියනවා ඊශ කෘපයා සුඛේ නෛව තනු මේතා ත්‍යක්තුං සමර්ථෝස්මි. ඒ කියන්නේ ඊශ කෘපයා ඊශ්වරයාගේ කෘපයා කියන කරුණාව. ඊශ්වරයාගේ කරුණාවෙන් සුඛේ නෛව තනු මේතා බොහොම සුඛේ නෛව බොහොම සුවසේ සුඛේ නෛව එතකොට ඒක
අපිට විසන්ධි කරලා දක්වලා සුකේන ඒව සුකේනේව. ඒතා තනු ඒතා තනු ඒතා තනු සැපසේ සුකේ නේව සැපසේම මේ ශරීරය ඒතා තනු ශරීරය මොකද්ද තයක්තුම් කියන අතහරින්නට සමර්ථෝස්මි අතහරින්නට සමර්ථ වූයේ වෙමි අතහරින්නට සමර්ථ වූයේ වෙමි කියලා කියනවා ඊශ්වරයාගේ කරුණාවෙන් ඒ කියන්නේ මේ ඊශ්වරයා ඒ කියන්නේ එතුමා අදහපු ආගමක් තියෙනවා නම් ඒ ආගම පරිශීලනය කරලා අපට මේ ශරීරය බොහොම සැපසේ අතහරින්නට මං මේ වෙලාවේ පොහොසත් වුණා කියලා එතුමා කියනවා. ඊට පස්සේ යුෂ්මාබි පුන රස්මින් නාශ්‍රම පදේ සද්ධර්මයේ ව්‍යවහර්තව්‍යම් ඒ කියන්නේ මොකද්ද? යුෂ්මාබි නුඹලා විසින් යුෂ්මාබි නුඹලා විසින් පුන අස්මින් ආශ්‍රම පදේ නැවත පුන අස්මින් මේ ආශ්‍රම පදේ මේ අසපුවෙහි නැවත මේ අසපුවෙහි පුනස්මින් සද්ධර්මේන ව්‍යවහර්තෝ සද්ධර්මයෙන් කියන්නේ ධර්මානුකූලව ව්‍යවහර්තව්‍යම් පැවතිය යුතුයි පවත්වන්න කියලා ඒ ඍෂිවරයයි දරුවන්ගෙන් ඉල්ලලා හිටිනවා. ඒකෝර දැන් තමන් මැරුණාට පස්සේ ඒ දරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා පුතාලත් මේ අසපුවෙහි ධර්මානුකූලව වාසය කරන්න. එහෙනම් මේ අසපුව ධර්මානුකූලව පවත්වාගෙන යන්න. ඊට පස්සේ කදාපි මති බෙහෙදෝ ජායතා මම පුත්‍රේෂු යුෂ්මාසු ඒ කියන්නේ කදා අපි මති බේදන ජායතා කදා අපි කවදාවත් කිසි කලෙකත් කවදාවත් කදා අපි කවදාවත් මති බේදා කියනවා මත බේදයකට කවදාවත් මත බේදයක් එහෙම නැත්නම් රණ්ඩු සරුවල් වීමක් ආදි වශයෙන් ඒ මතයක් උද්ගත වෙලා ඇතිවන ભેදයක් න ජායතාම් ජායතාම් කියන හට ගන්නවා න ජායතාම් කියන එතකොට නො හට ගන්නවා එහෙම නැත්නම් නො උපදීවා කිසි කලෙකත් මත ભેදයක් නූපදීවා ඊට ඉහතින් දක්වලා තියෙනවා මම පුත්‍රේෂු යුෂ්මාසු මාගේ පුත්‍රයන් වූ නුඹලා අතරෙහි කිසි කලෙකත් මත ભેදයක් නෝ උපදීවා මම පුත්‍රේෂු යුෂ්මාසු මාගේ පුත්‍රයන් වූ යුෂ්මාසු නුඹලා අතරෙහි හරි එතකොට අපිට ඒ කොටසත් පැහැදිලි වුණා